හයි මචං කොහොමද හැමෝටම ඉතින් මේ දවස් ටිකේ වැඩ කරේ නෑ උණ ඇදලා ඉන්නේ. ඉතින් ඔයාලට කියන්න ආවේ පික්මී අලුත් අප්ඩේට් එකකින් පස්සේ පික්මී ඇප් එක ටිකක් හිර වෙනවා කියලා කට්ටිය කියනවා වීඩියෝස් දාලා තියෙනවා මම දැක්කා. ඉතින් ඒකට විසඳුමක් තියෙනවා. ඒකට අපි පොඩ්ඩක් ඉතින් අපේ ෆෝන් එකේ තියෙන මෙමරි එක ක්ලියර් කරගන්න ඕනේ, RAM එක ක්ලියර් කරගන්න ඕනේ. ඒ වගේම මේ මං කියන ස්ටෙප් ටික ෆලෝ කරලා බලන්න අනිවාර්යෙන් දවස පටන් ගන්න කලින්, ඒ කියන්නේ උදේ වැඩ පටන් ගන්න කලින් හවස වැඩ පටන් ගන්න කලින් අනිවාර්යෙන් කරලා බලන්න. ඔයාලට හයර් පදී මේ ස්ටෙප් ටික අනිවාර්යෙන් කරන්න. එතකොට ඔයාලට දවසේ ආදායම වැඩි කරගන්න පුළුවන්. බලමු අපි එහෙනම් කොහොමද ඒක කරන්න කියලා. ඒකටම ඔයාලා ෆෝන් එකෙන් පික්මී ඇප් එකෙන් බෑක් වෙලා ඔයාගේ settings bar එකට ගිහිල්ලා settings bar එකේ ඔයාලට පුළුවන් apps වලට ගිහිල්ලා එතනින් ඔයාලට පුළුවන් පික්මී ඇප් එක තෝරලා මෙතන පික්මී ඇප් එක තෝරලා මේ පික්මී ඇප් එකේ ස්ටෝරේජ් කියන එක මේ දෙක ක්ලියර් කරගන්න. මෙතනින් කරගන්න පුළුවන් මෙහෙම. හරිද? ආයෙ ඔයාලට සිස්ටම් එකේ මෙතන පික්මී ඇප් එක උඩ ටච් කරන් ඉඳලා මෙතනින් එතන අයිකන් එක උඩ ඔබලා එතනින් පුළුවන් ස්ටෝරේජ් මේවා කරගන්න. එතන ක්ලියර් කරගත්තාට පස්සේ මෙතන නොටිෆිකේෂන් බ්ලොක් වෙట్లా තියෙන අනිවාර්යෙන් ඒක අපි හෙලව කරගන්න ඕනේ. මේ විදිහට අනිවාර්යෙන් තියෙන්න ඕනේ හැමෝගෙම, නැත්තම් අපිට මේ හයර් වදිනවා අඩුයි. ඒ වගේම මෙතන පර්මිෂන් ටිකත් අනිවාර්යෙන් මේ ටික අවශ්‍ය ටිකක් තියෙනවා. මේ ෆෝන්ස් මයික් ඒ ටික ලොකේෂන් ඒ ටික අපි අනිවාර්යෙන් ඕල් දාලා තියාගන්න ඕනේ. මෙන්න මේ විදිහට දාලා වශයෙන් මේ උඩ මේකට දාලා තියාගන්න ඕනේ හැම එකක්ම. මෙන්න මෙහෙම. ඒ කරාගත්තට පස්සේ මෙන්න මේ විදිහට වැටෙනවා. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එක නෝමල් ගිහිල්ලා දැන් මම මේක හොස්පොට් වලින් දීලා තියෙන මේ ෆෝන් එකට කනෙක්ෂන් එක. මේ වීඩියෝ එක අපිට වීඩියෝස් මේවා දෙකකට වගේ තමයි දාන්න වෙන්නේ. දෙකම ඔයාලා බලන්න. දෙකම මම දාන්නම්. ඊට පස්සේ ඔයාලා මෙතන නොටිෆිකේෂන් බාර් එක පල්ලෙහාට ඇදලා ෆෝන් එකේ Wi-Fi, Google Map, data ඒ ටික ඕෆ් කරලා ඔයාලා පික්මී ඇප් එක දැන් ලොග් අවුට් වෙලානේ තියෙන්නේ. ඊට පස්සේ ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා රීස්ටාර්ට් කරලා ඔන් කරන්න ඔන් වෙනවනේ එතකොට. ඊට පස්සේ මේ ෆෝන් එක ඔන් වුණාට පස්සේ ඔයා විනාඩි 10ක් විතර ෆෝන් එක තියලා තියන්න, විනාඩි 5ක් 10ක් විතර ෆෝන් එක. ඊට පස්සේ ඔයා ෆෝන් එකේ නොටිෆිකේෂන් බාර් එක පල්ලෙහාට ඇදලා Wi-Fi එකන් එකයි ඔයා සාමාන්‍යයෙන් පික්මී දුවනවා නම් මම රෙකමන්ඩ් කරනවා සාමාන්‍යයෙන් Wi-Fi router එක වගේ පාවිච්චි කරනවා නම් හොඳයි කියලා. data වලට වඩා Wi-Fi වලට පොඩ්ඩක් කනෙක්ෂන් එක හොඳට තියෙන එක හැමෝම දන්නවනේ. හොස්පොට් වගේවත් ගන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ data on කරලා තියාගන්න. මොකද හදිසියෙන් අත් Wi-Fi ෆෝන් data වලින් දුවන්න පුළුවන් ෆෝන් එක. ඉතින් map එකත් on කරගන්න. ඊට පස්සේ ඔයා යන්න පික්මී ඇප් එකට. පික්මී ඇප් එකට ගිහම ඔයාලා විදියට data clear කරගත්ත ඉතින් ලොග් අවුට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයා පික්මී ඇප් එකට log වෙන්න. ඉතින් පික්මී ඇප් එකේ SIM එකේ නම්බර් එක ගහලා ඊට පස්සේ කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක දුන්නාම log වෙනවා. ඉතින් ගොඩක් කට්ටිය දන්නවනේ. දන්නේ නැති කට්ටිය ඉතින් එතන භාෂාව තෝරලා ඊට පස්සේ SIM එකේ නම්බර් එක ගහලා මේ කෝඩ් එක දුන්නාම මේ විදිහට log වෙනවා. ඊට පස්සේ මේ විදිහට තමයි වැටෙන්නේ. මේ පර්මිෂන් ටික මේ කොළ පාට අයිකන් එක උඩ ඔබලා දෙන්න තියෙන්නේ මේ ටික කියවන්න දන්නේ නැති කට්ටිය අලුත් කට්ටිය කියවන්න අලුතෙන් රෙජිස්ටර් වෙනකොට මේ විදිහට ඔයාලට පෙන්නනවා. මේ ටික ඔය 8ම දෙන්න ඕනේ. ඒ 8ම දුන්නාම පස්සේ මෙතෙන්ට එනවා. මේ කැල්තුන උප්පුවා මෙන්න මේ විදිහට හෝම් ස්ක්‍රීන් එකට එනවා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ ෆෝන් එකේ හෝම් ස්ක්‍රීන් එකට ගිහිල්ලා Google Map එක උඩ මෙහෙම ටච් කරන් ඉතල මෙන්න මෙතන තියෙන අයිකන් එක තියෙන්නේ. මෙන්න මේ අයිකන් එක උඩ ටච් කරන්න. ඊට පස්සේ මේකෙත් අර විදිහටම data ටික ක්ලියර් කරගන්න ඕනේ. මේ පේනවනේ MB 248ක් තියෙනවා. ඒ ටික ක්ලියර් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා. නොටිෆිකේෂන් බ්ලොක් වෙලා තියෙන පර්මිෂන් මොකුත් දෙන්නේ නැහැ. ඉතින් ඒ ටික ඔක්කොම අපි හදා ගන්න ඕනේ. එහෙම ඒ ටික එලව දීලා හදාගත්තට පස්සේ උතන ඔක්කොම දෙන්න ඕනේ නැහැ. කොන්ට්‍රැක්ට් එක ලොකුවට දෙන්න ඕනේ නැහැ. වීඩියෝ ඒව දෙන්න ඕනේ නැහැ. ඔක්කොම මම ඉතින් දෙනවා. ඒ දීලා හදාගත්තට පස්සේ ওই විදිහට වැටෙනවා. මේ විදිහට යනවා අපි පික්මී ඇප් එකට. ඉතින් මේ ෆෝන් එක Samsung A05X එකක් 6GB RAM මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලට පේනවද 128GB 6GB RAM එකක්. ඉතින් ඒ ෆෝන් එකටත් පික්මී ඇප් එක බග්. මේක කනෙක්ෂන් ප්‍රශ්නයක් වෙන්න බෑ. මොකද හොස්පොට් වලින් කනෙක්ෂන් දීලා තියෙන්නේ. කනෙක්ෂන් ගැටලුවක් කියලා මම හිතන්නේ නැහැ. නෝමල් දැම්මත් ඒ කේස් එක තියෙනවා.